අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලට ඉතාලි වචන 20ක් අරන් ආවා. අපි බලමු ඒ මොනවද කියලා. චුෆ්ෆෝ චුෆ්ෆෝ CIU double FO චුෆ්ෆෝ චුෆ්ෆෝ කියලා කියන්නේ එක පැත්තට අල්ලන මිටක්. ඉංග්‍රීසි වලින් කියන්නේ ටාෆ්ට් කියලා. ඒක hair dryer එක වගේ එක පැත්තෙන් අල්ලන මිටක් තියෙන එකක් තමයි මේ චුෆ්ෆෝ කියලා කියන්නේ. Chiesa Chiesa CHI තියෙද්දි කි කියන අදහස් මේ කි කියන ශබ්දයෙන් Chiesa Chiesa කියන්නේ පල්ලිය චර්ච් එක. මේක බලන්න CHI මෙතනදි කීලෝ කීලෝ කියලා කියන්නේ කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් කියන්නේ බරමණින ඒකකයක්. කීලෝ කියලා තමයි ඉතාලි භාෂාවෙන් කියන්නේ. මේක බලමු කියාවේ කියාවේ කියලා කියන්නේ යතුර. කී වලට තමා කීස් වලට තමා කියාවේ යතුර. කෝදා කෝදා කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් මෙතන කෝ කියලා ඇදෙනවා. කෝදා කෝදා කියලා කියන්නේ වලිගය ටේල් එක. චින්කුවේ කියලා කියන්නේ අපි ගණන් කරද්දී ඉලක්කම් වලින් එන පහට තමයි චින්කුවේ කියලා කියන්නේ. අංක 5 කියන අදහස. මේ වචනේ බලන්නකෝ කියාරීරේ කියාරීරේ කියලා කියන්නේ පැහැදිලි කරනවා පැහැදිලි වෙනවා describing වගේ අදහසක් ඉංග්‍රීසි භාෂාවෙන්. චින්තූරා කියලා කියන්නේ බෙල්ට් එකට ඉන පටිය බඳ පටියට තමයි චින්තූරා කියලා කියන්නේ. මේක බලන්න කෝර්දා කියලා කියන්නේ රෝප් එක. ඒ කියන්නේ ලණුවට කෝර්දා. මෙතනත් CO කියන එක කෝ කියලා ඇදෙනවා. කෝර්දා. චිත්තා කියලා කියන්නේ නගරය. ටවුන් එකට තමයි චිත්තා කියලා කියන්නේ. කොස්තාරේ කියලා කියන්නේ වැය වෙනවා මිල වෙනවා කොස්ට් එකට. අපි ගාන කීයද කියලා වගේ අහන්නේ කොස්ට් එක කීයද කියලා අහන්නේ කොස්තාරේ තමයි ඉතාලි භාෂාවෙන් කියන්නේ. චොත්තෝලා මෙතන ලා යන්න චොත්තෝලා කියන්නේ පබළු වැටය බොරළු කැටයට වගේ කියන්නේ පෙබල් එක කියන්නේ චොත්තෝලා CIO චොත්තෝලා. චොක්කොලාතා කියලා කියන්නේ චොක්ලට් බීම එකට. චොක්ලට් ඩ්‍රින්ක් එකට තමයි චොක්කොලාතා කියලා කියන්නේ. චොතෝලා කියලා කියන්නේ බෝල් එකට. එහෙම නැත්නම් බඳුනකට, බේසමකට කියන්න පුළුවන් චොතෝලා කියලා. ඊළඟ වචනේ චොක්කොලාතෝ කියලා කියන්නේ අපි කන චොක්ලට් එකට. චොක්කොලාතෝ. චූකෝ කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් ඩොන්කි. එහෙම නැත්නම් බූරුවට තමයි චූකෝ කියලා කියන්නේ. කොන්තාරේ කියලා කියන්නේ ගණන් කරනවට කවුන්ට් කරනවට තමයි කොන්තාරේ කියලා කියන්නේ. මේ වචනේ බලන්න කුවෝකෝ කියන්නේ සූපවේදියා. එහෙම නැත්නම් කුක්ට් එක තමයි කියන්නේ කුවෝකෝ. මේකත් හොඳට බලන්න චීබෝ. මෙතන CI එක චී කියලා ඇදෙනවා. චීබෝ කියන්නේ ආහාරවලට එහෙම නැත්නම් ෆුඩ්ස් වලට. ඉංග්‍රීසි භාෂාවෙන් ෆුඩ් වලට තමයි චීබෝ කියලා ඉතාලි භාෂාවෙන් කියන්නේ. චින්තා කියලා කියන්නේ බඩ. චින්තා කියලා කියන්නේ බඩ. ඊළඟ වචනේ බලමු. කුචීරේ කියන්නේ මහනවට. සෙවින් ඒ කියන්නේ ඇඳුම් වහනවා වගේ මහනවට තමයි කුචීරේ කියලා කියන්නේ. මේ වචනේ බලන්න. කුවෝරේ කියලා කියන්නේ අපේ හදවතට හાર્ට් එකට. කුවෝරේ. කුචීනා කියන්නේ කොහෙටද? කුචීනා කියලා කියන්නේ කුස්සියට. හරි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට මම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.